ඔබ හිතන්නේ මේ ලෝකෙ හිටපු ධනවත්ම පුද්ගලයා ඊලොන් මස්ක් කියලාද? එහෙම නැත්නම් මාක් සකර්බර්ග් කියලාද? එහෙනම් ඔබට වැරදිලා. අද අපේ මාතෘකාව මාලි අධිරාජයා වූ මාන්සා මූසා. ඔහුගේ ධනය අදටත් මනින්න බැරි තරම්. 14 වන සියවසේ අප්‍රිකාවේ ජීවත් වූ මොහු රන් සහ ලුණු වෙළදාමෙන් බිහිසුණු තරම් මුදලක් ඉපෙව්වා. මුළු ලෝකෙම රන් සැපයමින් 50%ක් විතර ඕසතුව තිබුණා කියලා කියනවා. 1324 දී මොහු මෙක්කා වන්දනාවේ ගිය ගමන තමයි ඔහුගේ ධනය ලෝකයටම හෙළි කළේ. සිතා බලන්න. ඔහු සමග 60000ක සේනාවක් අශෝක ඔටුවන් රංචුවක් ගියා. මේ සෑම ඔටුවෙක්ම රන් කිලෝග්‍රෑම් 136ක් රාත්තල් 300ක් බැගින් ඇද්දා. මොහු යන හැම තැනකදීම දුප්පත් මිනිසුන්ට නොමසුරුව රන් බෙදා දුන්නා. ඒ වගේම ඊජිප්තුවේ රන් දුන්නා වැඩි කියන්නේ එම රටේ රන් මිල පවා අවුරුදු 10ක් පුරාවට බිඳුවටම වැටුණා කියලා කියන්නේ. ඔහුගේ ධනය නිසා මුළු රටක්ම ආර්ථිකය කඩා වැටුණා. මාන්සා මූසා ධනය පමණක් නොව අධ්‍යාපනයටත් ඉහළින්ම සැලකුවා. ඔහු ටිම්බකටු නගරය ලෝකයේ ප්‍රධානම ඉගෙනුම් මධ්‍යස්ථානයක් බවට පත් කළා. ඉතින් මේ සැබෑම මිනිසා මාන්සා මූසා කියන්නේ මුළු ලෝකයෙන්ම රන් මිල වෙනස් කරන්න ඒ වගේම රත්තරන් වලින් බලයක් තිබූ මේ අප්‍රිකානු රාජකීය රජුයි. මේ වගේ වීඩියෝස් වලින් දෙකටම එකතු වෙන්න Facebook follow කරන්න, YouTube subscribe කරන්න.